නායත් එක්ක ඔක්කොම මතුවෙලා පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි දැන් ඔක්කොම හදලා තියෙන ආමේකේ. බල සිරිපාදයාව තනිවරෙන් සමන්යක් බීලා යන විදිහට ඉන්නේ. අර ආපු නාය මවුසගල ජලාශය සාම චෛත්‍ය. ගයිස් අද අපි ඇවිල්ලා ඉන්නේ සිරිපාදේ කරුණාකරන්න. ඒ කියන්නේ ඉතින් මේ පාර අපි දෙන්න ආවේ උදේ. උන්දට රැට ඇවිල්ලා ඊට සේවය බලලා මේ අපි ගමන ඉවර කරන්නේ. ඉතින් මේ පාර අපි ආවා උදේ නැගලා හවස බහින්න. ඉතින් අද සතියේ මැද දවසක් සෙනග නැහැ. සෙනග නම් ගොඩක් අඩු. අපි තාම ගොඩක් නිදහසේ නගින්න ඕන හින්දානේ. ඔව් මේ වෙලාව තෝරගත්තෙත් ඒකට. ඔව් ඉතින් යා මගදී අපි විස්තර කතා කරමු. දැන් ඉතින් ගමන පටන් ගන්න යන්නේ. ඉතින් ඉස්සලෝම ආශිර්වාද එහෙම අරගෙන මේ ගමන හිමිට පිටත් වෙමු. යන්න. පහුගිය සුලිකුණාටු දිත්තාවේ මෙහෙටත් හානි වෙලා තියෙනවා. අර තියෙන මේ ලොකු නායක් ඇවිල්ලා තියෙනවා මේ පැත්තේ කන්දේ. ඒක අපි උඩට ගියපුවම පේන්නේ අර අපි කියන වාහන පාක් එක එහෙම තියෙන්නේ. ඉස්සර ආපුවම වාහන දාන්නේ. දැන් මේ පැත්තට දෙන්නේ පල්ලෙහා බස් වෝල්ට් එක ගාව තමයි එතන පල්ලෙහා දාලා එන්න ඕනේ. දැන් නම් ඉතින් සාමකාමී පාරවල් ගැටලුවක් නැහැ එන්න යන්නත් පුළුවන්. ඔන්න ඉතින් නල්ල තන්නියෙන් නිල වශයෙන් ගමන අපි දැන් ආරම්භ වෙන තැන. කලින් කිව්ව අර නායෑම තමයි ඔය දැන් ඔය ඉස්සරහින් පේන්නේ. මෙතෙන්ද සාමාන්‍ය හොඳට පේනවා. එතන ලොකු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මේ ඔයාලට ළඟට පෙන්නන්න. අර උඩ ඉඳලා තමයි ඔහොම වටෙන් ඇවිල්ලා ඔහොම පල්ලෙහාට මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ දැනට මේ හරිය තිබෙ ලොකුම නා ඉස්සර අර වහන එහෙම දාන්නෙත් ඔය සයිඩ් එකේ ඉන්නේ. දැන් අපිට පොලිසියෙන් කිව්වා පල්ලෙහා ඉන්නලා පල්ලෙහා දාලා යන්න කියලා. අද මාර සීතලක් තියෙන්නේ නේ. ඒ කියන්නේ මේ අපි හිතුවේ මෙච්චරම සීතලක් තියෙයි කියලා. දැන් ඒ කියන්නේ ඊයේ රෑ එහෙම වෙනකොට නම් ලොකු සීතලක් තියෙන්න ඇති උඩට. ඊයේ රෑ උඩට මාර සීතලක් තියෙන. දැන්ටත් මේ උදේ 8 වුණාට මාර සීතලක් තියෙන්නේ. දවල් වෙනකොට නම් ලොකු අවුවක් තියෙයි. ෆොරිනර්ස්ලා ගොඩක් හම්බුණානේ. ඒ කියන්නේ එයාලා දැන් බහිනවා. ඉතින් අපි නගිනවා. එයාලා සන් රයිස් එකට තමයි එයාලා යන්නේ. ඉතින් ලොකු සෙනගක් ඉන්නවා අද මේ අපේ කට්ටිය රෙඩියනේ. උදේ අපිට හම්බුනේම මේගොල්ලෝ. ඔව්. ෆොරිනර්ස්ලා. සමහන් සහන කලාපේ ළඟනේ. සමානයක් උදේම හම්බුනොත් හොඳයි. Right. Yeah.
සමානයක් දෙනවලු අපිට. thank you. සමහන් දෙයක් හම්බුණා. ඉතින් හොඳයි සීතලට. I'm okay, thank you. Try someone helping you. I'm okay, thank you. Oh, you can try it. I'll try one thing. වාඩි වෙලා නම් බීලා යන්න පුළුවන්. ෆොරිනර්ස්ලා තියෙනවා. ඉතින් යාලා සමානයක් එහෙම බීලා යන්නේ. මේක ඉතින් සත්කාරයක් විදියට කරන වැඩක් නේ ඉතින්. ඒ හින්දා වටිනවා ඉතින්. වල සිරිපාදයාව තනිවරෙන් සමානයක් බීලා යන්න විතර ඉන්නේ. ඔව්. මම වැඩි දෙන්නේ උදේ ඇවිල්ලා නම් එකක් හොඳයි වගේ නේ. ඔව් හොඳයි වගේ බලමු මේකත් එක්ස්පීරියන්ස් එකක් ගන්න එපා. යා. ඔයාලා තේනවනම් සම්හන් එකක් මෙතනින් පස්සේ බලලා යන්න නේ. ඔව් ඒ කියන්නේ මෙතන ෆුට් මසාජ් උත් යාලා දෙනවා ෆ්‍රී බාම් බාම්යක් ගන්න. නෑ ඔව් බාම්යක් ගන්න. බාම්යක් ගත්තාම ෆුට් මසාජ් එක ෆ්‍රී දෙනවා. සම්හන් එක කොහොමද ෆ්‍රී? සාමාන්‍ය කොහොමත් ෆ්‍රී ඕන මේ ඔයාලා ගොඩක් ගන්නවා ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඔව් සාමාන්‍යයෙන් වෙන දෙයක් නේ. මේ බාම් තව ඔළුවේ ගන්නවා ෆ්‍රී නේ. ඉතින් ඒ කට්ටියටත් පින් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඉතින් අපි දැන් මේ ආය යනවා. දැන් ඉන්නේ ඉතින් මෙතන දන්නා කෝඩුව එනවා නම් පඳුරු ගැට ගහන්නේ මෙතන. ඉතින් අපි නම් කලින් ඇවිල්ලා තියෙන හින්දා අපිට තුන්වෙනි පාර. ඔයා තුන්වෙනි පාර මම නම් ඊට වැඩි ඇවිල්ලා තියෙනවා. මම තුන්වෙනි පාර. ඉතින් අපි ඒ චාරිත්‍රය කරන්න ඕනේ කලින් ආපු හින්දා ඉතින් අපි ගමන යනවා. සිද්ධාලේප ඒ කම්පැනි එකෙන් මෙතන ලස්සන හදලා නේ ගිය පාරම කරන හැටි දෙන්නේ නේ. දැන් ඉතින් මෙතන නාන්න වෙනම හදලා තියෙනවා ටෝටල් ෆ්‍රී. ඉතින් නාන්න නෑ වොත් නම් ඉතින් ගල් වෙලා තමයි යන්න වෙන්නේ. ෆ්‍රීස් වෙලා යයි. දැනට මේ ගියත් මාර ලොකු සීතලක් තියෙනවා. ඔව්. දැන් ඉන්නේ ඉතින් අපි මකර තොරණ ගාව. ඒ කියන්නේ ඉතින් හරියටම ශ්‍රීපාද අඩවියට දැන් තමයි අපි ඇතුල් වෙන්නේ නේ. වෙනදා ඉතින් හැමදාම ඉතින් මේ වගේ හවස් වෙලා ඇවිල්ලා යන්නේ. ඉතින් ඇත්තට මේ මේක වෙනස්. ඉතින් අපි ඔව් ඉතින් මේකත් හොඳයි. ඉතින් අපිට කිසිම අතුරු ආන්තරාවක් නොවි ශ්‍රීපාද කරුණා ඉවර කරන්න පුළුවන් වෙන්න කියලා හිතාගෙන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් අපිට ගමන ඉවර ගන්න පුළුවන් වෙන්න කියලා හිතේ තියාගෙන අපි මේ ගමන ආරම්භ කරමු. දැන් අපිට ඉන්නේ රතු පාලම. ඒ කියන්නේ සීත ගඟුල ළඟ. ඉතින් පල්ලෙහාට බහින්න පුළුවන් නෑනේ. මේක අපි කලින් එදි තිබ්බනේ. නෑ කලින් එද්දි තිබ්බේ නෑ. එතනින් පල්ලෙහාට තියෙන්නේ පොඩි පෙලක් හදලා තියෙනවා. වලට ඉතින් බහින්න එතන ගිහලා ඕනනම් ඉතින් පොඩක් පිරිසිදු වෙන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඔන්න රතු පාලම. එතන තියෙන සමන්දේ ප්‍රතිමාවක් තියෙනවා. පන්දු දාන්න පුළුවන්. පන්දු දාන්න පුළුවන්. ආන්දර කෙනෙකුත් වැඩම ඉන්නවා නේ. පින්යා නේ. මෙතනින් යන්න ආයේ පාර දෙකට බෙදෙනවානේ. මොකක්ද වෙන්නේ? මෙතනින් පාර දෙකට බෙදෙනවා. ඔව්. අපි හැමදාම ගියේ මේ පැත්තේ නේ. ඔව්. එද මෙහි යන්නේ? එනකොට යමු. අයන් කොහේ? අද එහෙනම් අපි මේ පාරට යමු. ඔව්. ජපන් සාමුණා චෛත්‍ය හරහා ශ්‍රීපාදයට ළඟ පාර.
වැඩිපුර ගියේ පල්ලෙහා පාරේ. එනකොට හිඟෙමු. ඉතින් මේ පාර මං හිතන්නේ පරණ පාර වෙන්න ඇතිනේ. වෙන්නේ. ඔව්. මම ඒක ගැන හරියට දන්නේ නැහැ. එහා පැත්තේ යනවට වැඩි. ඉතින් මෙතන චෛත්‍යයක් වගේ ටිකක් විශ්‍රාම ශාලාවක් තියෙනවා. ඒකෙත් ලස්සනයි කැටයක්. ඔව්. ඉතින් මේ තියෙන ඔයාලගේ නමක් තියනවාද කියලා බලන්න. තියෙනවනම් ඒ කට්ටිය ඒ ගැන සතුටු වෙන්න. මේ හැදෙන්න හදන්න නම් ඕවා ඔක්කොම හැදෙන්න ඕනේ. ඉතින් මෙහෙමයි මේ වගේ මිනිසුන් අගින් සිරිපාදේ වන්දනා කරන්න ආවේ නැතුවට කමක් නැහැ ඉතින්නේ. දැන් අතපය ටික ඒ විදිහට තියාගෙන අපහු යන්න බෑ කියලා කියන්නේ සබහා ධර්මයට ගැලපෙන්නේ නැහැ ඉතින්. ඔව් ඒකයි ඉතින් අපේ දහමේ කියන්නේ පරිසරයත් එක්ක ජීවත් වෙන්න. ඉතින් එතන ඇවිල්ලත් ඉතින් ඔව් බියර් ටින් හිටන් තියෙන ඒ පැත්තේ. ඒකයි වැඩේ. ඉතින් එහෙම ඉතින් වැඩක් නැහැ ඉතින්. කතා කරලා වැඩකුත් නැහැ ඉතින්. ඔව් යන් අපි ගමු. මෙන්න ජපන් මොකක් හරි ඒ කියන්නේ ස්මාරකයක් වෙන්නේ කියලා ලියලා තියෙන දේ නම් දන්නේ නැහැ. දන්නේ කෙනෙක් ඕන් කියව ගන්න. මෙන්න ශ්‍රීපාද පාදයේ අපිට මෙතන සාමචෛත්‍යයට පොඩක් පල්ලෙහාට පේන විදිය. අනිත් එක අපි එහා පැත්තෙන් ගියා නම් මේක මෙහෙම පේන්නේ නෑ. නේද? ඔව්. සිබලස්ථානේ මෙහෙම පේන්නේ නැහැ. අර මේ පාරෙන් ආපු නිසා අපිට හොඳටම මෙතන ඉඳලා පේනවා. ඔව්. අපි දැන් ඉන්නේ ජපන් සාම විහාරය ළඟ. මෙතනින් ඉස්සරහට තමයි යන්න තියෙන්නේ. ඔව්. ඉතින් අර පාරෙන් ආපුවාම මේක හරහා තමයි යන්න දෙන චෛත්‍ය අපිට තව පොඩ්ඩක් උඩ ඉඳලා හම්බෙන්නේ. ඉතින් ඒකනේ අර පාරෙන් යනකොට මේ ටික අපිට හම්බෙන්නේ නැහැ. ඔව්. අද තමයි මේ ටික හම්බුනේ නේ. ඒ කියන්නේ මේ පාරෙන් ආපු එකත් හොඳයි. හොඳයි ඇත්තටම අපි ඇවිල්ලා තිබ්බේ නෑනේ. ඔව්. අන්න ජපන් චෛත්‍ය. ඊට උඩින් එහා පැත්තේ තියෙන කඳු සම්තිය දකින්නකොට හිතෙනවා සබහා ධර්මය කියලා කියන්නේ මොනතරම් නිර්මාණයක්ද කියලා නේ. ඔව්. දැන් වැස්ස පායලා ටික දවසක් ඉඳන් මේ උල්පත් මොනවත් නෑනේ. නෑ ඔයකත් නෑ. ඒ උනාට ඒක දකිද්දී සබහා දහම අපිට වැඩිය කොච්චර ලොකුයිද? ඔව්. අපි දූවිල්ලක් තරම්වත් නෑ ඉදින්නේ. ඒ කියන්නේ මේ ලෝකේ හොඳම නිර්මාණය සබහා දහම. ඔව්. ඒකයි ඉතින් කොහොමත් ඉතින් සබහා දහම අභිබවා යන්න අපි බෑ. ඉතින් ඒක කරන්නත් හොඳ නෑ. ගන්න ඕනේ. ඔව් මොකද ඉතින් පෞගිය මේ නොවැම්බර් 27 නේ 27. දිත්තා සිලුක නාටුව සබහා දහම කියන එක එයා කියලා දීලා ගියා. ඉතින් මට වැඩිය උඩින් කවුරුත් නෑ කියන එකනේ. ඉතින් සබහා දහමේ කොටසක්. ඒක දැනගෙනම ඉන්න තරමට ඉතින් අපිට හොඳ මේ තියෙන අර පල්ලෙහෙන් පාර ආවම මෙතෙන් සෙට් මෙතන තමයි සෙට් වෙන්නේ. ඔයාලත් ඉතින් එනවනම් මේ පාරෙත් එන්න නේ මේකත්. ඔව්. හොඳයි. මේ දැන් ආයේ මෙතනින් පාර දෙකට බෙදෙනවා මේ පැත්තෙන් යන්නත් පුළුවන් මෙතන යන්නත් පුළුවන්. සාම චෛත්‍ය හරහා. අපි යන සාම චෛත්‍ය හරහා. එතකොට අනිත් පාරේ යන්න. ස්මාරකයක් තියෙන්නේ නේ. ඒක ජපන් වලින් ලියලා තියෙන්නේ. ඔව්. තේරෙන අයට කියන්න. දැන් නම් අර වතුර පාරවල් ඔක්කොම කන්නේ නෑ හිඳිලා තියෙන පෞගිය දවස්වල නම් සෑහෙන්න තියෙන්නේ. ඔව් ඉතින් අපි කී පාරක් ඇවිත් තිබුණ මෙතෙන්ට ආවේ අදනේ. අද ඒ වගේම තමයි මේක මේ විදියට දැක්කෙත් අද. ඒ කියන්නේ
රැට ආපුවම මේවා ඉතින් පේන්නේ නෑනේ. උදේට මේ ඉතින් එනකොට මහන්සි වෙලා මතක නෑ. මතක නැහැ මහන්සි වෙලා. මහන්සි වෙලානේ. ඉතින් මේකත් වෙනම අත්දැකීමක් වෙයි. ඉන්නේ රැට ගියපු අය දවල්ටත් එන එක මං කියන්නේ. ඇවිල්ලා බලන්න ඉතින්. හොඳ වෙයි. අපි ඉස්සරහට ගිහලා බලමු ඉතින් නේ. ඔව්. අන්න සුපර් දස්තානේ. ඔව් මෙතෙන්ට ඉතින් අපි යන්න ඕනේ. පල්ලේ ඉඳලා කෙලින්ම උඩට ආවම සාම චෛත්‍ය. ඉතින් මේ වෙලාව උදේ තාම 9යි හින්දා පරිසරය හරි ලස්සන තියෙනවද නේ? අපිට මේ වෙනස බලන්නත් කොහොමත් ලොකු උමනාවක් තිබ්බා කාලෙක ඉඳලා නේ. ඊයේ දවල්ට කොහොමද කියලා. ඒකත් අද දවසක් හොඳයි ඉතින් නේ. අපි පොඩක් බලලා ආවේ. වැස්ස අඩු වෙනකන් ඉඳලා ආවේ. වෙනදනම් ඉතින් එනකොට මේ වගේ දන්සල් එහෙම සෑහෙන්න තියෙනවා. මේ පාර නම් ඉතින් බලමු ඒ සාමාන්‍යයෙන් තව මාසයක් විතර යනකොට හරියයි. දැනට තාම අර විත්ත කුණාටුවෙන් පස්සේ සෙනගෙනවා අඩුයි ඉතින්. සෙනගෙන අඩුයි තාම නොමල් වෙලා නැහැ තත්ත්වය. දැන් යන්නේ ගඟුල තැන්නනේ. ගඟුල තැන්න විශ්‍රාම ශාලාව. ඊට බලමු ඒකේ තත්ත්වය. ඒක නම් තාම ලොකු ප්‍රතිසංස්කරණයක් වෙලා නැහැ වහලවල් එහෙම. නෑ නේ මේක ප්‍රතිසංස්කරණය කරලා නෑ නේ. මේ පැත්තේ නම් ඉතින් වහලේ ඩැමේජ් තියෙනවා. මේක නම් වෙන්න ඇත්තේ මං හිතන්නේ මේ කරන්න නම් නැතුව ඇත්තේ සුලිකුණාටුව හින්දා තමයි නේ. ඊට පස්සේ යාලට වාරයට සූදානම් කරන්න බැරි වෙන්න ඇති. ඊළඟට පෙර ඕනලු. පෙර මුල් පෙර. 100. Nunggu dia dana. ඉතින් ගඟුල තැන්නේ තවත් සිද්ධාලේප සාහන කලාපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි උඩ තැන් වලට ගෙනියන්නේ නේ. අවශ්‍ය මේ කඩවල් වලට කෑම බීම ඒ ටික. එම්බුල් පෙර ශ්‍රී පාඨශාලාවට ඇවිල්ලා සල්ලි දීලා තමයි කන්න ඕනේ. එතෙන් තියෙන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකත් එතන තියෙනවා. මෙතනතර පල්ලෙහා වගේම සාහන කලාපයක් තියෙනවා. ගාගන් ටික. නොමිලේ සිද්ධාලේප කරන තවත් සත්කාරයක්. අපි එනකොට එමුනේ. අපි එනකොට එන්න. මොනවාද? රයිට් thank you. ඉතින් සමහනුත් තියෙනවා. ඒ අසමෝදකම් වලගේ පල්ලෙහෙන් බියෝ. thank you. එනකොට ඉතින් සිද්ධාලේප ටිකක් ගහගෙන එනකොට ආයෙ සමහර ආ මෙතන අසමෝදකම් නේ. අසමෝදකම් දැන් ආයෙ බොන්න බෑ. එනකොට පොත් ඉතින් සිද්ධාලේප වේද මහත්තයා අපි දන්නේ කාලේ ඉඳලා කරන ලොකු සත්කාරයක්. ඉතින් ඒක ලොකු සහනයක් ඉතින්. මෙතන
පොලිස් මුරපොළ. දැන් ඉන්නේ සීත කඳුළු ගාව. මේ තියෙන සීත කඳුළු විශ්‍රාම ශාලාව. ඒක නම් හොඳට හදලා තියෙනවා. ඒක නම් හොඳටම පිරිසිදුවට හොඳටම තියෙනවා ලයිට් එහෙම දාලා. මේ තියෙන ඇඳුම් මාරු කරන්න වෙනම එහෙම පිරිවි දෙකක් තියෙනවා. මේක නම් හොඳටම තියෙනවානේ. ඉතින් කෝඩුව එනවා නම් ඉතින් මෙතනින් දෙහි එහෙම ගහලා පිරිසිදු වෙලා ඒ චාරිත්‍ර ටික කරලා පඳුරු එහෙම මේවා කරලා වන්දනා කරලා තමයි යන්නේ. ඉතින් අපි අදේ චාරිත්‍රය කරන්නේ නැහැ. ඔව්. ඉතින් මේ තියෙන මෙතන නාන තැන එහෙමත් ඉතින් ඔව් මේ ටික තිබ්බා. ඉතින් ඒ සෙනගඩ හින්දාට කොහෙද ගොඩාක් ඉතින් අපිරිසිදුතාවයක් නැහැ. වැස්ස හින්දා තිබ්බ කුණු ඒවත් ගිහිල්ලා. ඒ හින්දා නම් ඇත්තටම මේ පාරන මෙතන පොඩ්ඩක් පිරිසිදු. ඔව්. මේ ටිකත් වන්දනාමාන කරගෙන ඉතින් කුමන සමන් දෙවි පිහිටෙන් ගමන පිටත් වෙන්න තමයි තියෙන්නේ. සීත ගඟුල පහු කරලා අපි පොඩි දුරක් උඩට ආවේ නේ. පොඩි දුරක් උඩට එනකොට මෙතන. ඔව්. මෙන්න මෙතන වොෂ්රූම් තියෙනවා. රජයෙන් හදලා තියෙන්නේ නේ. ඇත්තටම මේ පිරිසිදුවට හොඳට තියෙනවා නේ. ක්ලීන් එකට තියෙනවා. රුපියල් 50යි නේ. හැබැයි හොඳයි. ඔව්. හොඳට මේන්ටේන් කරලා තියෙනවා. පිරිසිදුව තිබ්බා ඉතින් අද නේ. හැබැයි හොඳට තියෙන මේන්ටේන් කරනවා එක්කෙනෙක් වෙනම දාලා තියෙන. ඉතින් සිරිපා දෙන කට්ටියට ලොකු ප්‍රශ්නයක් තමයි ඒක. වොෂ්රූම් ප්‍රශ්නේ. පොලිනස් වෙනකොට මේ වගේ තැනක් ලොකුවටම වත්නවා. ඔව්. ඉතින් ඒකත් මතක තියාගෙන ඉන්න. ඇත්තටම මේ පිරිසිදුවට හොඳට තියෙනවා නේ. ක්ලීන් එකට තියෙනවා. රුපියල් 50යි නේ. හැබැයි හොඳයි. ඔව්. හොඳට මේන්ටේන් කරලා තියෙනවා. පිරිසිදුව තිබ්බා ඉතින් අද නේ. හැබැයි හොඳට තියෙන මේන්ටේන් කරනවා එක්කෙනෙක් වෙනම දාලා තියෙන. ඉතින් සිරිපා දෙන කට්ටියට ලොකු ප්‍රශ්නයක් තමයි ඒක. වොෂ්රූම් ප්‍රශ්නේ. පොලිනස් වෙනකොට මේ වගේ තැනක් ලොකුවටම වත්නවා. ඔව්. ඉතින් ඒකත් මතක තියාගෙන ඉන්න. දැන් අපි දෙන්න මෙතන රතු අම්බලම ළඟ ඉන්නේ. පොලිස් මුරපොළක් තියෙනවා රතු අම්බලම. මෙතන තමයි ඉතින් අර කට්ටිය ෆොටෝස් එකම ගන්න නේ. ඔව්. මෙතනට සිරිපාදේ ලස්සනට පේනවා. මේ අපි එක සැරයක් ආවට පස්සේ සෙනග මෙතෙන්ට ගන්න තිබ්බනේ. මොකද වොලුම ඊට පස්සේ කවුද අවුද වෙනකම් බැලුවා ඒත් අඩු වුණා නේ. හරියට ගෙදර ගියා නේ. ඔව්. මේකත් හොඳට තියෙන. කිලෝ 50ක් අපිට කෙනෙක් කතා කරා. සමහර කට්ටිය මෙතනින් ගිහිල්ලා රත්නපුර පාරටත් යනවා කිව්වා. ඒ පැත්තෙත් මගකට බඩු ගෙනියන්නේ මෙහෙම. ඉතින් කොහොම හරි ඔව් රතු අම්බලමත් දැන් හොඳට හදලා නේ. අපි ගියප එනකොට මෙහෙම තිබ්බේ. ඔච්චර තිබ්බේ නෑ නේ. පිරිසිදු තිබ්බේ නෑ. දැන් නම් ෂෝක් එකට තියෙනවා. දැන් හොඳයි. මට්ටමක තියෙනවා. ඔව්. ඉතින් ඕන් වටපිටේ වාහන කඳු පන්තියට දැන් ලස්සන ඉර එහෙම වැටිලා තියෙනවා. අපි දැන් යන ගමන් කට්ටිය පල්ලෙහාට එනවා. එන ගමන් ඊයේ ගොඩක් අය ඉතින් රෑන යන ගොඩක් කට්ටිය පල්ලෙහාට එනවා. අපි උඩට යනවා. සිරිපා කරුණා කරනකොට අපිට හම්බෙන තව පැත්තක් තමයි වන්දනාකරුවන්ට කැම බීම සප්ලයි කරන්න මිනිස්සු කොටසක් තවත් ලොකු කට්ටක් කනවා. ඒක තමයි මේ වලට පේන්නේ දැන්. ඉතින් අපේ ලංකාවේ මිනිස්සු මේ කන කට්ට දකින්න කොටත් ටිකක් අවුලුත් වගේ නේ. ඔව් ඉතින් මේ කිලෝ 50ක්
මේ අරගෙන යන්නේ ඉතින්. යන්නේ අපිට පල්ලෙහාදිත් ඔය කට්ටියක් හම්බුණා. උඹලා යාලා ගතත් කරා. ඔව් ඉතින් මේක ගොඩ දෙනෙක් යනවා. ඉතින් ලංකාවේ මිනිස්සු ඉතින් ජීවත් වෙන්න සමහර මිනිස්සු මේ මාර කට්ටක් කන්නේ ඉතින්. හිත හදාගන්න අමාරුයි ඉතින්. අපි බඩු මිල අරව මේවා උඩ වැඩි කිව්වට ඒකේ සාධාරණ පැත්ත. සාධාරණ පැත්ත ඉතින් ඕක. මෙයාලට සාමාන්‍ය සැලකිය යුතු පඩියක් ගෙවන්න ඕනි. ඔව්. ඉතින් ඒ මිල කොහොමත් අපෙන් අය කරන්න වෙනවා එතකොටනේ. ඔව්. ඉතින් ඕක තමයි ඉතින් අපිට අර පල්ලෙහාදී හම්බෙච්ච කට්ටිය කිව්වේ කිලෝ 50ක අපිට රත්නපුර ඔය යාලා මේ 60 මේ නල්ල තනිය පයි මේ පැත්තෙන් උඩට ගිහිල්ලා මැද්දෙන් රත්නපුර පාරට දාලා ඒ මගට යනවා කියන්නේ. යනවා කියලා කිව්වේ. ඉතින් දවසටම එකයි එකයි එක ටර්න් එකයි. ඉතින් සීසන් එකට තමයි යාලා මේක කරන්නේ. ඉතින් හැමදාම නැහැනේ. නෑ. මේ දවස්වල නම් දැන් සෙනගත් අඩුයි. ඔව්. ඇත්තටම කිව්වොත් මේ පාර තමයි අපි වාරේ පිරිසිදුකම වැඩියෙන්ම දැක්කනේ. ඔව්. සෙනග අඩු ඒ නිසා කියන්නේ සෙනග අඩු හින්දා. හිතනවනේ. ඒ කියන්නේ මිනිස්සු අඩු හින්දා දැන් මේ දවල්ට ආපු ගමනක් ඇත්තටම හරි ලස්සනයි. හරි ලස්සන හරිම වැදගත් කියලා අපිට මගදී හිතුණානේ. තුනා මේ ඉතින් අපිට රැට ආවම මේ ලස්සන කොහොමවත් දකින්න බෑ. ඔය බලන්නකෝ. නේ. ඔය කඳුපන්දි ඉතින් මේ උඩට යනකම්ම මේ පරිසරයේ විවිධත්වය බලාගෙන ඔව්. ඒකවල රැට ඇවිල්ලා ඉර සේවය බලලා උදේට නිදිමතේ යන්නේ. නිදිමතේ මේ පරිසරයේ ලස්සන අපිට බලන්න කොහොමවත් බෑ. බෑ. දැන් තමයි ඉතින් හරියකට මේ හරියටම අද තමයි අපි දැක්කේ මේ පරිසර කලාපය හරියටම. අතන මේ දුමෙන් වැහෙනවා කවුව තිබ්බත්. යන් උඩට. ඉතින් මෙතන ගිනි ගොඩක් ගහලා තියෙනවා මේ අපි හිතුවේ ඊයේ රෑ සීතල වැඩිකමට වෙන්න ඇති කියලා ඊයේ. අද උදේ ලොකු සීතලක් තිබ්බනේ. මේ අර ඇන්ටි අර අංකලුයි කියන්නේ ඊයේ මේ බඹරු ඇවිස්සලානේ. ලාලු මේ හවස 3 විතර යාළුවට පැය 3ක් විතර ඉන්න උනාලු පල්ලෙහා. පාර වහලා තිබ්බලු. පාර වහලා තිබ්බලු. සද්දේ වැඩිකමට කියලා කියන්නේ. කියන්නේ ඊට පස්සේ ඒකයි ඉතින් මේක අදි සංවේදී කලාපයන් ආරක්ෂිත සංවේදී කලාපයක්. ඒ මේක යනකොට ඉතින් අපි ඒ නිහඬ බව ආරක්ෂා අනිවාර්යෙන් රකින්න කරගෙන ඕනේ. මේ තියෙන්නේ මේ දිගටම කට්ටිය කාලේ පොලිසියෙන් කරලා තියෙන එක. ඊට පස්සේ ඉස්පිරිතාලේ 3 දෙනෙක්ද කොහෙද ගෙනියව කිව්වනේ. හાર્ට් ඇටැක් තිබ්බ එක්කෙනෙකුට ඔව්. ඉඳලා යාව 6 දෙනෙක් එකතු වෙලා අරන් ගියා කියලා කිව්වා. ඔව්. ඉතින් හාලා ඊයේ වෙලා තියෙන්නේ ඕක ඉතින්නේ. ඊළඟ තියෙන්නේ ඕක. ඔව්. ඔයාලා තේනවා නම් ඒ ගැන ඉතින් දැන් අවධානයෙන් දැනුවත් වෙලා එන්න. නෑ නෑ. ඒ අයියා ගාල්ලේ බලපිටියේ. ඉතින් තනියම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ යාගේ කකුලක් නැහැ කියලා ඒ අඩුපාඩුවක් විදියට එයා දකින්න නැතුව හිත හයිය කරගෙන එයා ඇවිල්ලා ඉතින්. ඊ හවස ඇවිල්ලා තියෙන්නේ. උඩ ඉඳලා මේ එයා දැනවනේ ඉතින්නේ. ඔව්. හරි හොඳයි. අපිත් එක්ක කතා බහ කරා. අපි දැන් ඉන්නේ ඉදිකටු පාන ළඟ. මේක අපිට මහගිරි ළඟේ පේනවා මේක ඉඳලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ වෙන තැන්වලට වැඩිය මෙතන කිලිටි වෙලා අඩුයි. ඔව්. ඉතින් ඒකට හේතුව ඉතින් අරක තමයි නේ. මිනිස්සු මිනිස්සු අඩුයි. නැත්තම් මේ අද ගමන අවාරේ වගේ. අවාරේ ආවගේ ඉතින් මෙයා කිසිම මේ කියන්නේ මේක පොඩි මිනිස්සු ප්‍රමාණයක් හිටියනේ ෆොරිනර්ස්ලා ගොඩක් හිටියා යාලත් උදේ ගියා. යාළුවෝ ඉතින් පල්ලෙහාට බහිනවා තියෙනවා. ඉතින් මේ මිස්ට් එක දාලා කොච්චර අවුව තිබ්බත් මේ අර කඩුපන්තියේ ඔව් ඒක වැහුණා. ඉතින් වත් කෝඩු කාරයෙක් නම් මෙතන ඉතින් මේ දිකට්ටට නූල අමුණලා මේක දිගට ඉතින් ඇදගෙන යන්න. ඉතින් මෙව ඉතින් චාරිත්‍ර වාරිත්‍ර අපේ සංස්කෘතිය ඉතින් ඒවා ඉතින් ඉස්සර ඉඳලා පැවතෙන දේවල්. ඉතින් ඔයාලත් එනවා නම් ඉතින් මෙතනින් තමයි ඒ චාරිත්‍රයත් ඉෂ්ට කරන්න වෙන්නේ.
අන්න ශ්‍රීපාදය දැන් අපිට එන්න එන්න කිට්ටු වෙනවා. අද ඉතින් හොදයක් කියන්න ඕනේ සංස්කෘතිය චාරිත්‍රාරිත්ම තමා එනට ඒක කරලා යන විදිහ තමයි අප්සෙට් එක සෙට් එක තියෙන්නේ. ඒ වය අරන් යන්න. ඒ වගේ ඔව් හැමදාම ඉතින් අපි වීඩියෝස් වල කියන්න බෑ ඉතින්. ඔයාලා දැනගන්න ඕනේ ඉතින්. ඉදිකටු පහන ගාව තියෙන මේ විශ්‍රාම ශාලාවත් දැන් හොඳ මට්ටමක තියෙනවානේ. ඒකත් ප්‍රස්කරණය කරලානේ. ඒකත් දැන් හොඳට තියෙනවා. මෙතන තමයි ඉදිකටු පහන පොලිස් මුරපොළ. අන්න ප්‍රධාන අන්න කලින් දැක්ක නායවල්නේ දෙකක් තියෙනවානේ. දෙකක් තියෙනවා. ඒ තමයි පාකින් වලට දැන් මේ පැත්තට එන්න දුන්නේ නැතිනේ. ඔන්න බලන්න. ආන්න මෙච්චර අවුව තිබ්බත් ටග්ගාලා මිස්ට් එක දානවා. හරි ලස්සනයි ඉතින්. නේ? ඔව් ඔහොම නායවල් දෙකක් බලමු ළඟට. ඔය තියෙන්නේ 3411 වෙනි පියවරනේ. තව පඩි 108කින් මහගිරි දඹය. දැන් ඉතින් මහගිරි දඹයට අපි කිට්ටු කරලා තියෙන්නේ. අර බලයා ගත්ත. ඇඹුල් පේ. බලේ ජවයේ ශක්තිය. ඔව් ඈ. හැබැයි ඒක හොඳයි ඈ. අනම්මනම් කනටදී මේ ඇඹුල් පේ හොඳයි. එන්නම් අපිට මළුව පේනවා. නිවේදී දැන් අවුව සරත් සරයි. ඒ වුණාට තාම සීතල තියෙනවා නියමයි. ඔව්. ඒ මාර වෙදර් එකක්. ප්‍රයිවට් එක මාර කොල්ටි. හරි සනීපයිනේ. හරිම සනීපයි අද. අවුවයි ඒ සීතලයි. වෙනදා ඉතින් මේ ටික එහෙම යන්නේ නිදිමතේ යන්නේ දුවගෙන. කොහොමද කියලා දන්නේ නැතුව. දන්නේ නැතුව. ඒ හටපිට. මට අද හරි ලස්සනයි. අන්න නල්ල තන්නේ. අර ආබුනාය මවසගරේ ජලාශය සාම චෛත්‍ය. අපි කීයද පටන් ගත්තේ ගමන? 8ටනේ. 8ට විතර වගේ. නල්ල තන්නේ 8ට පටන් ගත්තේ. දැන් 11:35යි. ඔව්. අපි ගොඩාක් වේගෙන් ආවේ නෑ. ওই වීඩියෝ ක්ලිප් ටිකත් අරගෙන ඔව් අපි මීට ආවේ. එමෙහිට ආවේ. ඉතින් දැන් අපි මහගිරි දඹේ. ඔව්. ඉතින් රාට විතරක් ඇවිල්ලා තියෙන අය ඇත්තටම දවල්ටත් එන්නනේ. එන්න. හරි ලස්සනයි. හරිම ලස්සනයි. අර පැත්තට සම්පූර්ණයෙන් වෙනස් වෙලා. දැන් අපි මහගිරි දඹේ යනකොට මේ තියෙන පහුගිය සුලිකුණාටුවට ගිය නායක්නේ. ඔව්. මෙතන ගිහිල්ලා තියෙන මේ ටික තමයි කොහොම හරි ආමිකේ කට්ටිය හදලා තිබ්බේනේ. ඔව් මේ තියෙන්නේ ආයෙක එහා පැත්තෙන් යනකොට බලමු. ඉතින් මේ ටික තමයි නාය ගිහිල්ලා තියෙන්නේ. මේ වගේ තියෙන ඉතින් වැඩි හරියක් පොලිති. මේ ටික තමයි ගිහිල්ලා තියෙන්නේ.
දැන් ඉන්නේ ඇහැලකණුව අවසාන හෝටලේ. මේ ඔක්කොම අලුතෙන් හදලා තියෙන මේ කොන්ක්‍රීට් එකම දාලා ආමේකේ. අපි ඉන්නේ දැන් ඇහැලකණුව ගාව. මේක ඉතින් අර සම්ප්‍රදායක් විදියට ඉස්සර ඉඳලා කරන දෙයක් හුණු ආලේප කරලා යන එක. ඒ කියන්නේ ඉතින් මෙතනින් ඉහළට බුලත් ටිකක්වත් ආය කන්නේ නැහැ කියන එක සංකේතවත් වෙන්න ඒ වගේ සංස්කෘතික කාරණා දෙක තුනක් තියෙනවා. ඉතින් දැන් අපි අවසාන හෝටලෙත් පහු කරගෙන යන්නේ. මේ තියෙන්නේ නාය ගිහිල්ලා තියෙන්නේ මේ තියෙන්නේ පරණ ගිය දන්වැල්. ඒ ඔක්කොම මතුවෙලා තියෙන්නේ. ඒටි කොහොම පල්ලයට ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ දන්වැල් එහෙම. ඒක ඔක්කොම යට වෙලා තිබිලා තියෙන්නේ. කොහොම හරි මේ නායත් එක්ක ඔක්කොම මතුවෙලා ඉස්සරහම තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ පඩිපෙල් තිබ්බට ඒටි කොහොම පල්ලයට ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි ලොකු නායක්. හැබැයි දෙන්න ඔක්කොම හදලා තියෙන ආමේකේ. ඉතින් මහගිරි දම්බේ නාය ඔය ඔතන ඉඳලා පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. මෙතන ජයශ්‍රී මහ බෝධිය අනුශාකාවක් මාක්කාරි තමයි මෙතන රෝපණය කරලා තියෙනවා කියන්නේ අතන නම් සෙල්ලිපි වගේක් තියෙනවා. දැන් අපි එතෙන්ට යන්නේ. අපි හොම් යනවා. තව පොඩි දුරයි තියෙන්නේ. ශ්‍රී පාදයේ පත්මේ වන්දනා කරන්න. දැන් ඔන්න ශ්‍රී පාදයේ උඩමළුවට අපි ආවා. තවත් 12 වෙලා. 12යි. ඔව්. අදට ආවේ. අද පැය 4යි. ඉතින් අපි ඔය තව පැයක් ඕන කලින් එන්න තිබ්බනේ. ස්ලෝ ආවේ. ඉතින් අපි සපත්තු ඉස්සසු මේ ටික ගලව ගන්න ඕනි. ඊට පස්සේ යන් උඩමළුවට. හිස්සසුම් ගලවලා උඩමළුවට යන්න ලෑස්ති වෙනවා. ඒකන් කතා කරා. බෙන්ට කරන් එනකොම ගයිස් උඩමළුවේ ෆොටෝස් වීඩියෝස් ගැනීම තහනම්. ඉතින් ඒක ඔයාලා දන්නවා. දැන් ඉන්නේ මෙතන 12 මහේ පාන. තෙල් සෑහෙන සුපිකේ අවුවක් තියෙන්නේ නේ. සීතල ඉන්නේ කකුල්ලෙන් පිච්චෙනවා ඉතින්. අපි ශ්‍රී පාද පත්මය දැන් නිදහසේ වන්දනාමාන කරගෙන අපි දැන් ගමන ඉවර කළා මේ යන්න අපිට. දැන් දවල් 1යි කාලෙට විතර ඇති. ඉතින් මේ පාර දවල් ආපු හින්දා නිදහසේම වන්දනාමාන කරගන්න පුළුවන් වුණා නේ. ඔව් පරිසරය ලස්සනත් බලාගෙන ශ්‍රී පාද පත්මයත් වෙනගන්න පුළුවන් වුණා. ඉතින් හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා මේ දවල් ආපු එක. ඉතින් මේ අපිත් දිග ගොඩ හැමදාම ඇවිල්ලා තියෙන රැය හින්දා අපිට මේක වෙනස්ම ගමනක් වුණා. ඉතින් ඔයාලත් රැය විතරක් ඇවිල්ලා තියෙනවනම්
මේ විදිහට උදෙත් එන්න. එතකොට පරිසරයේ ලස්සනත් බලාගෙන නිදහසේ වන්දනමාන කරගෙන ඔයාලටත් යන්න පුළුවන්. ඉතින් තවත් ලස්සන ට්‍රැවල් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකන් ඔයාලා හැමෝටම see you guys. See you guys. සුමන සමන් දෙවි දෙවි පිහිටයි. පිහිටයි.